සිලාවතුරු ගම්මානයේ හිටපු දමිළ හිතවතුන් පිළිබඳ මගේ හිතේ හරි සංවේගයක් ඇති වුණා. ආම මාසයයි වුන් යලි පදිංචි වෙලා. වසර 2ක් පමණ කාලයක් මුරුක්කන් කඳවුරේ තමයි. මුරුක්කන් වල පැවතිච්ච අනාථ සරණාගත කඳවුරක තමයි වුන් ජීවත් වුණේ. දැන් යලි පදිංචි වී තාම සන්තෝෂයක් භුක්ති විඳිනවා. සිලාවතුරු ගම්මානේ පහු කරන් අපි දැන් මේ යන්නේ මුල්ලිකුලම් ගම්මානේ. ඔය දැන් අපිට පෙනෙන්නට පටන් ගන්නේ මුල්ලිකුලම් ගම්මානේ ඔය පෙනෙන නිවාස මිනිසුන් පදිංචි නිවාස නෙවෙයි. ඉදිරියට අපේ බොහෝ නිවාස පේනවා. මේ මුල්ලිකුලම් ගම්මානේ පෙර පැවතිච්ච විලාසය. දැන් මේ නිවෙස් වල කිසිවෙකුත් නැහැ. මේවා වල පදිංචි වී සිට ඇත්තේ LTT සටන් හා සම්බන්ධ වෙච්ච සෙබළුන්ගේ පවුල් හැටියට තමයි සඳහන් වෙන්නේ. මේ ඔවුන්ගේ ආගම දහම අදහගෙන ඔවුන් හිටපු සාමාන්‍ය ගෙවල්. නමුත් පසු කාලීනව LTT විසින් ඔවුන්ගේ හමුදා භාරයට අත්පත් කරගත්තා. කතෝලික ගම්මානයක් බව තමයි දැනෙන්නේ. මගේ ඉදිරියෙන්ම යලිත් හැරී බැලුවොත් ඉදිරියෙන් පෙනෙනවා දේවස්ථානයක්. කතෝලික දේවස්ථානයක්. කඩා බාන්දු වෙච්ච දේවස්ථානයක්. බලන් වෙච්ච හරියක් මේ පාර වගේ වාහනේ ඝන ටයරයන්ට උරුතු දුන්නට මේ දේවස්ථානෙට වෙලා තියෙන අලාභහානිය එනවා. ඒක බහැර බැලුවොත් උනයි. මුලිකුලම් දේවස්ථානය.
කුරිරු ත්‍රස්තවාදයේ විසින් මිනිසා සතු සියලු ගුණධර්ම වනසන්නේ. දීර්ඝ මාවතක්. දැන් අපි ඔය හන්දියෙන් වමට හැරිලා ආවේ. දැන් හන්දියෙන් දකුණට හැරුණා නම් අපිට යන්න තිබුණා සිලාවතුර අරිප්පු හරහා අපිට යන්න තිබුණා මුරුක්කන් වලටම එතනින් මන්නාරම්ම යන්න තිබුණා. නමුත් එතනින් වමට හැරුණාම මේ පෙනෙන කෙලින් පාර කෙලින්ම වැටෙන්නේ පුත්තලමට. එළුවන්කුළම හරහා පුත්තලමට. මේක හරිම ඓතිහාසික පාරක්. මේ පාර බොහෝ විට ගොඩනගෙන පටන් ගන්න මේ ප්‍රතිකාල ආක්‍රමණ වලින් පස්සේ මොකද ඊට පෙර රජරට රාජධානි පවතින කාලේ මේ පළාත් වල ජීවත් වෙච්ච මිනිසුන්ගේ යාම් මීම් කටයුතු තිබුණේ මෙහි සිට රට අභ්‍යන්තරයේ අනුරාධපුරයේ පැත්තට පොළොන්නරුව පැත්තට. නමුත් මේ නිර්ධිකකරණය සිද්ධ වුණාට පස්සේ බොහෝ හේතුන් මත මේවා ජරා ජීර්ණ වුණා. වල් බිහි වෙලා ගියා. මහා වන්නි මූකලන් බවට පත් වුණා. ඒ නිසා මෙහි ඉන්න මිනිස්සුන්ට යන්න එන්න තරක් නැතුව ගියා. සමහර විට වුන් මේ පළාත් අපහැරලා යන්න ගියා ආපහු. නමුත් ඔය ලන්දේසි ලංකාවට පැමිණියයින් පස්සේ යාපනයේත් එක්ක උන්ගේ තිබිච්ච සම්බන්ධතාවල හේතුවෙන් යලිත් කොළඹ සිට හලාවත පුත්තලම එළුවන්කුළම හරහා මන්නාරමට ගොසින් මන්නාරමේ යාපනය යන්නට පාවිච්චි කළේ මෙන්න මේ පාර. මේ පැත්තට ගත්තත් තනි කෙලින් පාර. ඕම් අපි මේ පැත්තට හැරුණොත් මෙහෙන් තවත් තනි කෙලින් පාර. කිසිදු බාධකයක් නැති පාර. මේ පිළිබඳ වාර්තා තියෙනවා ඔය 1755 කුක් මැතිනිය. ඒ කියන්නේ ඔය අපේ බ්‍රෝහිය මහතාගේ පරම්පරාවේ පළමුවැන්නේ. ඇය බ්‍රෝහිය මහත්මයාගේ මේ මිත්තනිය. ඇය යාපනයෙන් ඉඩම් ගත්තා. ඒ නිසා ඇය දෝලාවක ගමන් කොටපු වාර්තාවල් තියෙනවා 1755. ඊට පස්සේ 1858 හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා එතුමන් සංචාරක ආණ්ඩුකාරවරයා හැටියට සැලකෙන්නේ 1858 හෙන්රි වෝඩ් ආණ්ඩුකාරතුමා මේ මාවතේ ගමන් කොට තිබුණා. මේ මාවතේ ගමන් කොට වාර්තා කර තිබුණා. ඊට පස්සේ 1900 කාලේ ඉන්දීය කම්කරුවන් මෙහෙන් ගොඩ බැහැලා ඔය ගියානේ කන්ද උඩරට පළාත් වල ඒ ඉන්දීය කම්කරුවන් ඔය මන්නාරම් පැත්තෙන් ගොඩ ගහලා පයින් මේ මාවතේ පයින් තමයි ඇවිදගෙන මේ ගම්බිම් හරහා වුන් ගමන් කළේ. ඊට පස්සේ 1923 බ්‍රෝහියර් මහත්තයා මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙන් මේ මුළු රටම මනින්න එනවා. එන 23 බ්‍රෝහියර් මහත්තයාගේ ලොකු වාර්තාවක් තියෙනවා මේ පාර ගැන. ඊට පස්සේ තමයි අපිට හම්බෙන්නේ අවසාන වශයෙන් 1950 ගණන් වල නිකලස් මහත්මයා CW නිකලස් එතුමනුත් මේ පාරේ 1953 ඇවිල්ලා බොහොම වාර්තාවල් තියලා තියෙනවා. ඒ සියලු දෙනාට පස්සේ තමයි දැන් මේ වසර 30ක පමණ විශාල යුද්ධ කාලයකින් පස්සේ මේවා යලිත් වල්මත් වෙලා නැත්තට නැති වෙලා මාවතක්වත් මේ කලින් මේකේ බස් ගිය පාරනේ 1980 ගණන් වෙනතුනුත් මේ පාර කැඩිච්ච හැරි තාර තිබිච්ච පාරනේ. ඊට